ආයුබෝවන් ගණිතය නොමිලේ සත්කාරය වැඩසටහනේ 4 වෙනි වීඩියෝ එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දැනට ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. 4 වෙනි ප්‍රශ්න විදියට අපි සාකච්ඡා කරන්නේ ජ්‍යාමිතිය ගැටලුවක්. මොනවද දෙයනේ ගණිතයේ ජ්‍යාමිතිය කියන්නේ? පුතා ජ්‍යාමිතිය කියන්නේ සරලවම අපි කතා කරනවානේ හැඩතල ගැන මොනවද? ත්‍රිකෝණය කියනවා, වෘත්තය කියනවා, වෘත්ත චතුරස්‍රය කියනවා, ආයෙ මොනවද සමාන්තරාශ්‍ර කියනවා, රොම්බස කියනවා, එක එක නම් වලින් කියනවනේ. ඔන්න ඔව්ව ගැන කතා කරන විෂයට අපි කියනවා ජ්‍යාමිතිය කියලා. ඉතින් ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුවක් තමයි තියෙන්නේ. ඉතින් මතක් කරන්නකෝ අනේ ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලු වල මේකට කියන නම පාද තුනයි නම් අපි කියනවා මොකද්ද ත්‍රිකෝණයක් කියලා. ඔය ත්‍රිකෝණයේ ලස්සන සීන් ටිකක් තියෙනවනේ ප්‍රමේයන් කියලා. මොනවද? ඔය ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණ සමානයි 180ට. ආය ත්‍රිකෝණයේ පාදයක් දික් කරපුවාම හැදෙන බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. තව ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් පාදවලට ඉස්සරහින් තියෙන කෝණ සමානයි. ඔය නොඑක් ප්‍රමේයන් තියෙනවා. හරිද? ඉතින් අපි ඒ ප්‍රමේයන් පාවිච්චි කරලා මෙන්න මේ ගැටලුව විසඳන්න තමයි යන්නේ. සරලවම කියන්නේ මෙන්න මේ ජ්‍යාමිතික හැඩතලයේ x වල අගය සොයන්න. කවුද x කියන්නේ? x හොයන එක අපි හැමෝටම පුරුදුයි නේද? මතකයිනේ වැඩේ හරි ලේසි. බලන්න මේක දිහා බලපු ගමන් මතක් වෙනවා මේ තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණය මතක් වුණ ගාම ත්‍රිකෝණ සම්බන්ධ පළවෙනි ප්‍රමේය මතක් වෙනවා. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180කි. ඒ කියන්නේ කෝණ තුනක් තියෙනවා. ඒ කෝණ තුන එකතු අංශක 180ට සමාන වෙනවා. මොකද කරන්න ඕනේ? එහෙනම් ඉතින් අපි මේ ප්‍රමේය ඇප්ලයි කරමු. බලන්නකෝ මේ කෝණේ 35යි. දෙයනේ මෙයා මේ මොකද්ද මේ කොටුවක් වගේ ඇඳලා තියෙන්නේ. මෙයාත් කෙලින් ගහලා මෙයා සිරස්ව කෙලින් ගහලා මෙයා තිරස්ව කෙලින් ගහලා. පුතේ මේ ලකුණට අපි කියනවා මොකක් කියලාද? අංශක 90 පෙන්වන්නේ අපි මෙන්න මේ මාක් එකේ මෙන්න මේ ලකුණෙන්. ඒ කියන්නේ මෙතන කෝණේ විශාලත්වය අංශක 90යි. මේකට අපි කියන පුතා ලම්බකයක් කියලා. ඔව් අපි ඉස්සරහට ඉගෙන ගමු ඈ. මම දැනට කියන්නම් මේකට අපි කියනවා ලම්බකයක් කියලා. එතන විශාලත්වය අංශක 90යි. ඉතින් දන්න ප්‍රමේය ඇප්ලයි කරමුවනේ. ලියන්න මේ x එකතු කිරීම මෙයා දානවා 90 එකතු කිරීම මෙයා දානවා 35 සමාන වෙනවා පුතා අංශක 180ට. අනිවාර්යෙන් ජ්‍යාමිතිය ගානක් හදද්දී හේතුව ලියන්න ඕනේ. මේම ලියන්න අපි පාවිච්චි කරපු හේතුව ප්‍රමේය මොකක්දනේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි කියන එක ලියන්නම ඕනේ. හරි. දැන් ඉතින් වැඩේ කරන්න තියෙන්නේ දන්නවනේ. මේ වගේ සමීකරණයක් සරල සමීකරණයක් දැක්කහම අපි කරන්න ඕනේ පුතා මේ අඥාත පදයට අගය දන්නේ නැති පදයට අගය හොයන්න. අගය දන්නේ නැත්නම් එයාව කට්ටිය ගොඩේ තියාගන්න බෑ. දන්නේ නැත්නම් අපි දන්නේ නැති කෙනාව තනි කරලා දන්න කට්ටිය යවමු. එයා අඳුරන තැන් වලට එතකොට ඒගොල්ලෝ ගහමරාගෙන කරන්න ඕන සුළු කිරීම් ටික කරගෙන අපිට ලස්සනට තනියෙන් එකක් ඉතුරු කරලා දේවි. අපි බලමු වැඩේ මේ. මම මෙහෙම වැඩක් කරනවා x තියෙනවා මේ 90යි 35යි මුන් දෙන්න අඳුරනවනේ ඉලක්කන්නේ සංඛ්‍යානේ මුන් දෙන්න එකතු වෙනවා. එතකොට එනවා 100යි 125යි. හැබැයි මේ 125යි සමානයි 180යි. දැන් බලන්න කතාව මේ 125 x අඳුරන්නෙත් නෑ x 125 අඳුරන්නෙත් නෑ. ඒ කියන්නේ x මෙහෙම ඉන්නව නම් 125 ඔහොම ඉන්නේ. එයි අඳුරන්නේ නෑ කියලා ඔහොම ඉන්නේ. එහෙනම් ඉතින් මෙයා අඳුරන කෙනෙක් ගාවට යවමු. අනේ මෙයා අඳුරන්නේ මෙයාව විතරයි. එහෙනම් එයා යවනවා එහා පැත්තට. අපි දන්නවා ගණිතයේදී සමාන කිරීමක එක පැත්තක තියෙන මොකක් හරි සංඛ්‍යාවක් හෝ බීජීය පදයක් එහා පැත්තට යද්දී ඒකේ ලකුණ මාරු වෙනවා. ලකුණ ප්‍රතිවිරුද්ධ වෙනවා. මේ එකතු කිරීමත් එක්ක තියෙන හාදයා මේ පැත්තට යද්දී මොකද වෙන්නේ? ලකුණ මාරු කරගන්නවා. අඩු කිරීමක් වෙනවා. බලාගන්න. x වලගේ සමාන වෙනවා 180 එහෙම ඉන්නවා. යා යන්නේ නැහැ කොහෙවත්. මෙයා එනවා මේ පැත්තට එන්නේ අඩු වෙලා 125. බලන්න 180 න් 125 අඩු කරපුවම එන අගේ කීයද? 180 න් 125 අඩු කරපුවම එන වාගේ අංශක 55යි කියලා. ඔන්න ආවා නොදන්න x ගේ අගය අංශක 55යි කියලා. ඒ හින්දා හරි ලස්සනට මම හිතනවා මේකත් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා.